මේ මීයා සම්පූර්ණයෙන්ම නිරෝගී. වතුර භාජනයකට දැම්මොත් ඌ හැම වෙලාවෙම ආරක්ෂිතව යන මාර්ගය හොයාගන්නවා. ඒත් හිතන්න අපි කන සාමාන්‍ය ආහාර වේලකට සමාන. අපි නිතිපතා පරිභෝජනය කරන සියලුම මේද හා සීනි වලින් සම්පූර්ණ ද්‍රාවණයකට මේ මීයව දෙපාරකට වඩා දැම්මොත් ඌට කොහෙද යන්න ඕනේ කියලා තේරෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව ඌගේ මොළයට අර ආහාර ද්‍රාවණය නිසා හානි සිදුවීමයි. මේ ද්‍රාවණය තුළ දිගින් දිගටම ගිල්වීම තුළින් මෙම මීයන්ගේ සාමාන්‍ය මතක ශක්තිය පවා කෙමෙන් කෙමෙන් ගිලිහි ගිය බවයි මෙම විද්‍යාඥයන් කණ්ඩායම පවසා තිබුණේ. එමෙන්ම අභියෝග එන්නම අමාරු වෙනකොට ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන මිනිසකු මෙන් උන් තව තවත් අසාර්ථක වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. අවසානයේදී මෙම විද්‍යාඥයන් තීරණය කර තිබුණේ මෙම ආහාර ද්‍රව්‍ය තුළ ඇති අධික සීනි ඉන්සියුලින් සංවේදිතාව අඩු කරමින් ඇල්සයිමර් අවදානම වැඩි කරමින් සහ මතකයද දුර්වල කරන බවයි. එමෙන්ම මීයා ඉතා කුඩා සත්වයෙකු වුවත් අධික සීනි පරිභෝජනය නිසා මිනිසාටද කාලානුරූපීව මතක ශක්තිය අහිමිවීම සහ අනෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වීම සිදුවෙන බවයි. ඔබත් අධික ලෙස සීනි සහ මේද පරිභෝජනයට හුරු වූ අයෙක්ද? එසේනම් ඔබේ මතක ශක්තිය ගැන හෝ සිතා අදම ඔබේ ආහාර වේල මාරු කරගන්න උත්සාහ කරන්න.